බත් කාලා පිඟාන හොදනවා වගේ හાર્ඩ් ඩිස්ක් එකත් හොදලා දාමුද? අද අපි කතා කරන්නේ ඩිස්ක් ක්ලීන් අප් ගැන. ඔයාලා හැමෝම දන්නවනේ කෑමක් හදද්දි කෑම රස කරගන්න කරපිංචා කුරුඳු ගොරක වගේ දේවල් දානවනේ. හැබැයි මේ කෑම උයලා ඉවර වුණාට පස්සේ අපි කනවද? නෑනේ. මොකද මේවා తాවකාලිකව කෑම එක රස කරගන්න පාවිච්චි කරන දේවල් විතරයි. ඉතින් මෙන්න මේ වගේ අපේ කම්පියුටර් එකෙත් ඇප් එකක් ඕපන් කරගත්තේ. එහෙම නැත්නම් මොකක් හරි ඇප් එකක් උඩ ඩබල් ක්ලික් කරපු ගමන්ම මොකද්ද වෙන්නේ? තාවකාලික ෆයිල් වගේක් නිර්මාණය වෙනවා. ඉතින් මෙන්න මේ නිර්මාණය වෙන ෆයිල් වලට අපි කියනවා ටෙම්පරරි ෆයිල්ස් කියලා. ඉතින් සමහර ටෙම්පරරි ෆයිල් අර ඕපන් වෙච්ච ඇප් එක ක්ලෝස් කරලා දාද්දිම රිමූව් වෙනවා. බට් සමහර ටෙම්පරරි ෆයිල්ස් ඉතුරු වෙලා තියෙනවා. මේ වගේ කිසි ප්‍රයෝජනයක් නැහැ. ඉතින් මේවා දිගින් දිගටම එකතු වෙනවා කියන්නේ අපේ කම්පියුටර් එක මන්දගාමී වෙන්න පුළුවන්. ඉතින් අර රසට හදාගත්ත කෑම එක කද්දි කුරුදු කරපිංච ගොරක පිඟාන අයිනකින් ඉතුරු කරලා පස්සේ හොදලා දානවා වගේ මෙන්න මේ ටෙම්පරරි ෆයිල්ස් ටිකත් අපි මොකද්ද කරන්න ඕන? අයින් කරලා දාන්න ඕන. ඉතින් අපි බලමු කොහොමද ටෙම්පරරි ෆයිල්ස් රිමූව් කරගන්නේ කියලා. හරි. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ස්ටාර්ට් අයිකන් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවර වෙලා ටයිප් කරන්න ඩිස්ක් ක්ලීන් අප් කියලා. හරි ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඩිස්ක් ක්ලීන් අප් කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඕපන් කරගන්න. ඉතින් අපි ක්ලීන් අප් කරන්න හදන්නේ අපේ C drive එක නිසා මෙතනින් මම C drive එක තෝරගන්නවා. drive එක තෝරගෙන ඕකේ ක්ලික් කරනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තවත් ඩයලොග් බොක්ස් එකක් pop up වෙනවා. ඉතින් මේකේ මෙන්න මේ ටිකට ටික් එක දාලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන පෙන්නනවා total amount එක මේ වෙද්දී මගේ නම් MB 42.1යි තියෙන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් මේ ටෙම්පරරි ෆයිල්ස් ටික ක්ලීන් කරලා දානවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේක කළා නැත්නම් සාමාන්‍ය GB එකක් දෙකක් තුනක් වෙන්නත් පුළුවන් ඔයගොල්ලෝගේ මෙන්න මේ ෆයිල් සයිස් එක. ඉතින් මෙන්න මෙතන මේ වගේ ගානක් පෙන්නයි මේ ටික ටික් කරලා මෙතනින් ඕකේ කරලා දාන්න තියෙන. ඊට පස්සේ අපෙන් අහනවා permanently මෙන්න මේ ෆයිල්ස් ටික ඩිලීට් කරලා දාන්නද කියලා. මම delete files කියන එක දුන්නම ඔන්න ඔය විදිහට disk එක clean up වෙනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව follow කරලා තියාගන්න.